හරි ඉතින් ආරම්භයක් වශයෙන් මේ ෆවුන්ඩේෂන් එකක් දාන්න ඕනේ. ගෙයක් හදද්දි මුලින්ම ෆවුන්ඩේෂන් එකනේ දාන්නේ. ඒ වගේ මේ මුලින්ම ඕලෙවල් ළමයින්ට සමහරවිට ධන ඍණ සංකල්පයවත් බෑ. හරිද? මේක මේ මම මේ කරන්නේ මේ බිඳුවේ ඉඳන් උඩට ගෙනියන ප්‍රෝග්‍රෑම් එකක්. සමහරවිට ඔයා මැද වගේ හිටියත් ඔයාලට මේ යට තියෙන සංකල්ප බැරි වෙන්න පුළුවන්. ඒකයි ඒවා ස්ටක් වෙලා ඉන්නේ. ඔයාලට උඩට යන්න බැරි වෙලා තියෙන්නේ හරියට ෆවුන්ඩේෂන් එකක් නැති හින්දා. ඒකින්ද මම මුලින්ම ධන ඍණ සංකල්පය ගැන කියලා දෙන්නම්. ධන ඍණ සංකල්පය. මොකද්ද ලොකු දෙයක් නෑ හරිද? ධන ඍණ සංකල්පය. ධන ඍණ සංකල්පය. ඔයා දන්නා සංඛ්‍යා රේඛාවක් ඇඳහම ඔයාලට මෙන්න මෙහෙම ඇඳයි. කොහොමද? R කියලා දානවා රියල් කියලා. තාත්වික සංඛ්‍යා. අපි මේ සංඛ්‍යා රේඛාව නිරූපණය කරන්නේ තාත්වික සංඛ්‍යා. ඒ කියන්නේ ඔය එදිනදා පාවිච්චි කරනවා. ඔයා පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ ඒවා. ඍණ එකේ වර්ගමූලය වගේ ඒවා පාවිච්චි කරන්නේ නැහැ. ඕවා අතාත්විකයි. ඕවට කියන අතාත්විකයි කියලා. ඕවා සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න බෑ. බිඳුවයි මම බිඳුවෙන් මේ වැඩි වෙන පැත්ත තමයි මේ සංඛ්‍යා රේඛාව. එතකොට බිඳුව 1 2 3 4 5 6 බිඳුවට වඩා එකක් අඩු එක ඍණ 1 කියලා ලකුණු කරනවා. ඊට පස්සේ ඍණ 2 ඍණ 3 ඍණ 4 කොහොමම ගිය හැකියි. මෙතනින් ධන අනන්තයට යනකම් ගිය හැකියි. ධන අනන්තයට යනකම් ගිය හැකියි. මේ අනන්තය. එතකොට මේ පැත්තට ඍණ අනන්තය දක්වා ගිය හැකියි. තේරෙනවද? හරි. එතකොට මේ ධන ඍණ කියන්නේ කණ්ණාඩියක බලන්නකො. මෙතන කණ්ණාඩියක් කොහොම තිබ්බොත් එහෙම මේ එක බලපුවාම පේන්නේ එයාගේ අනිත් පැත්තේ බලන්නකො එකම දුරින් තියෙන ඍණ එකනේ. අන්න ඒ වගේ තමයි. හරිද? ඒ කියන්නේ හිතන්නකො මෙන්න මෙහෙම එකක් තිබ්බ කියලා. මේ ඍණ වලින් දැන් තියෙන්නේ ධන ඍණ ගුණ කරන්න දා සහ බෙදන්න. ඒක මම කියලා ඉන්නම්කො මුලින්ම. ධන 1 කියන එක්කෙනා ඍණ 1කින් ගුණ වුණාම මේ එක්වරක් 1 කියන එක මුලින් බලනවා. එක්වරක් 1 එකයිනේ. මේ ධන ලකුණක් ඍණ ලකුණකින් ගුණ වුණාම ඍණයි. ධන ගුණ කිරීම ඍණ කියන්නේ ඍණයි. හරිද? ඒක මම කියලා දෙන්නම්. ධන ගුණ කිරීම ඍණ. ධන සංඛ්‍යාවකයි ඍණ සංඛ්‍යාවකයි ගුණ කරාම එයා හැදෙන්නේ ඍණ සංඛ්‍යාවක්. හරිද? හරි. ධන සංඛ්‍යාවකුයි ගුණ කරාම ඒ හැදෙන්නේ ධන සංඛ්‍යාවක්. ඍණ සංඛ්‍යාවකුයි ගුණ කරාම එතකොට හැදෙන්නේ ධන සංඛ්‍යාවක්. බෙදද්දිත් මේකම තමයි. මොකද්ද? ධන සංඛ්‍යාවක් බෙදීම ඍණ සංඛ්‍යාවක්. එන්නේ වාට උත්තරේ ඍණ සංඛ්‍යාවක්. එතකොට ඍණ සංඛ්‍යාවක් බෙදීම ධන සංඛ්‍යාවක්. ඒත් වාට එන්නේ ඍණ සංඛ්‍යාවක්. එතකොට ඍණ සංඛ්‍යාවක් බෙදීම ඍණ සංඛ්‍යාවක්. එතකොට වාට එන්නේ ධන සංඛ්‍යාවක්. ධන සංඛ්‍යාවක්. එච්චරයිනේ. ධන සංඛ්‍යාවක් බෙදීම ධන සංඛ්‍යාවක්. එන්නවාට ධන සංඛ්‍යාවක්මයි. තේරෙනවනේ? ඔන්න ඔය ටික පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. හරි. හරි. ඔක තමයි මූලික සංකල්පය. හරි. මේ ඍණ ලකුණකින් ගුණ කරනවා කියන්නේ මේ අනිත් පැත්ත හරවනවා කියන්නේ. අංශක 180කින් කරකවනවා කියන එක. ඒ කියන්නේ හිතන්නකෝ මම මෙහෙම තිබ්බ කියලා. ධන 2 කියන එක්කෙනා ඍණ 1කින් ගුණ කරන් තිබ්බ කියලා හිතන්නකෝ. එතකොට වෙන්නේ මෙන්න මේ ධන 2 කියන සංඛ්‍යාව තියෙන එක අංශක 180කින් කරකවනවා. කොයි පැත්තට කරකවුවොත් එන්නේ මෙහෙම මේ. බලන්නකෝ. මෙන්න මේක මෙහෙම කරකවපුවම මෙතෙන්ට එන්නේ. අන්න ඒ වගේ ඍණ සංඛ්‍යාවකින් ගුණ කරනවා කියන්නේ අනිත් පැත්ත හරවනවා. ධන ඍණ ගුණ වෙනවා කියන්නේ අනිත් පැත්ත හරවනවා. බෙදනවා කියන්නේත් එහෙමම තමයි. හරි. ධන ඍණ සංකල්ප ඉවරයි. මේක මතක තියාගන්න. ඊළඟට ඊටමත් වැදගත් දෙයක් තමයි මේ මෙහෙවන. ඒ කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, වරහන් ඒ වගේ එව්වා කොහොමද මේ හරියට සුළු කරන්නේ කියන එක පිළිවෙල.
සුළු කිරීමේ පිළිවෙල. දැන් ධන ඍණ සංකල්ප ඉවරයි. දැන් සුළු කිරීමේ පිළිවෙල. ඊටාම සරලව මේ කියලා දෙන්නේ බර වචන නැතුව. සුළු කිරීම. සුළු කිරීමේ පිළිවෙල. සුළු කිරීමේ පිළිවෙල. මේකට මේ කීවර්ඩ් එකක් තියෙනවා බොඩ් මෑස් කියලා අහලා ඇති. බලන්නකො. බොඩ් මෑස්. මේ B ගෙන් කියන්නේ බලා ගන්න බ්‍රැකට් කියන එක. බ්‍රැකට්. මේ O ගෙන් කියන්නේ ඔෆ් කියන එක. ඉංග්‍රීසි මීඩියම් වලට ඔෆ් කියලා තියෙන්නේ, සිංහල මීඩියම් වලට අල්ලලා යන්න තියෙන්නේ. ඒ කියන්නේ නිකන් මෙන්න මේ වගේ 10න් 5ක් ඔය වගේ එකක් තමයි කියන්නේ. මිනිස්සු 10න් භාගයක්. මිනිස්සු 10න් භාගයක්. අන්න ඔය වගේ කතාවක් තමයි අල්ලලා යන්නේ කියන්නේ. හරි. ඒක වැඩන්නේ අල්ලලා යන්න. ඊට පස්සේ D කියන්නේ ඩිවිෂන්. ඒ කියන්නේ බෙදීම. M කියන්නේ මල්ටිප්ලිකේෂන්. ඒ කියන්නේ ගුණ කිරීම. A කියන්නේ ඇඩිෂන්. ඒ කියන්නේ එකතු කිරීම. S කියන්නේ සබ්ස්ක්‍රයිබ්ෂන්. ඒ කියන්නේ අඩු කිරීම. B ගෙන් කියන්නේ බ්‍රැකට්, O ගෙන් කියන්නේ ඔෆ්, ඒ කියන්නේ අල්ලා යන්න, D කියන්නේ බෙදීම, ඩිවිෂන්, M කියන්නේ මල්ටිප්ලිකේෂන් ගුණ කිරීම, A කියන්නේ ඇඩිෂන්, S කියන්නේ සබ්ස්ක්‍රයිබ්ෂන්. මොකක්ද මේ කියන්නේ? ඒ කියන්නේ මෙන්න මේ වගේ ප්‍රකාශනයක් තිබ්බොත් 1 ධන 1 ගුණ කිරීම 2 ධන 5 ඔය වගේ එකක් තිබ්බොත් ඔය වගේ එකක් තිබ්බොත් මෙන්න මේ වගේ ප්‍රකාශනයක් සුළු කරන්න තිබ්බොත් ඔයා මේක සුළු කරන්න ඕනේ වම් පැත්තේ ඉඳන් බලාගෙන යන්න ඕනේ මුලින්. එතකොට මේ මුලින්ම හම්බ වෙනවා මුලින්ම සුළු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් බලන්න බ්‍රැකට්. මුලින් බලනවා වම් පැත්තේ ඉඳන් බලාගෙන යද්දි බ්‍රැකට් එකක් හම්බ වෙනවා කියලා. බ්‍රැකට් එකක් හම්බ වෙනවා. එහෙනම් මෙයාගේ ඇතුලේ තියෙන ටික තමයි සුළු කරන්න ඕනේ මුලින්ම. 2 ධන 5 7යි කියලා ගන්නවා. 1 ධන 1 ගුණ කිරීම 2 ධන 5 7යිනේ. බෙදීම 2යි. හරි. ඊට ඔෆ් අල්ලා යන්න තියනවද බලනවා. අල්ලා යන්නක් නැහැ. හරි. ඩිවිෂන්. බෙදීම. ඔව් බෙදීමක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න. මෙතන m කියලා තියෙනනේ මල්ටිප්ලිකේෂන්. ඔන්න ඔය දෙකේ පිළිවෙල මාරු වුණාට කමක් නැහැ. ඒ කියන්නේ ඕක එතකොට මුලින්ම හම්බෙන එක තමයි කරන්නේ. ඒ කියන්නේ මේ දෙන්න අපි එකට සලකන්නේ. මෙන්න මේ දෙන්න අපි එකට සලකන්නේ. ඒ වගේම තමයි ඇඩිෂන් සබ්ස්ක්‍රයිබ්ෂන් කියන දෙන්නත් එකට සලකන්නේ. එකතු කිරීම අඩු කිරීම කියන දෙන්නත් එකට සලකන්නේ. ඒ කියන්නේ මොකද්ද? ওই දෙන්නගේ මුලින්ම හම්බෙන එක කරනවා. වම් පැත්තේ ඉඳන් බලාගෙන යද්දි මුලින්ම හම්බෙන එක කරනවා. දැන් බලන්නකො මේ වම් පැත්තේ ඉඳන් බලාගෙන යද්දි ಗುಣ කිරීමනේ තියෙන්නේ. එතකොට ಗುಣ කිරීම තමයි කරන්නේ. සාමාන්‍ය. මොකක් මේක කරත් වැරදි නෑ. මම බලන්නකො. මම ක්‍රම දෙකටම හදන්නම් අපිට එකම උත්තරේ එන්න ඕනේ ඒක. එකම උත්තරේ එන්නේ නැහැ කියන්නේ වැරදිලා. 1 ධන එක් වරක් 7 කියන්නේ එක් වරක් 7 කියන්නේ 7යි. 7 බෙදීම 2යි. ඔන්න ඔහමනේ තියෙන්නේ. හරි. දැන් අපි බෙදීම කරමු. මේ පැත්තේ බෙදීම කරමු. 1 ධන 1 ගුණ කිරීම වාට එනවා 7 බෙදීම 2යි කියලා. 7 බෙදීම 2 කියන්නේ 3.5යි. හරි. එතන තියෙනවා 1 ධන. දැන් බෙදීමනේ අපි කරන්න ඕනේ. එකතු කිරීම නෙවෙයි. මේ බෙදීම කලින් තියෙනවා. එතකොට 3.5යි. එතන එනවාට උත්තරේ 4.5යි කියලා. මේ පැත්තත් හදාගෙන ගියාම මට එනවා 1 ගුණ කිරීම 3.5යි කියන්නේ 3.5ම තමයි. 4.5යි කියලා එනවා. තේරෙනවනේ? හරි. එතකොට මුලින්ම හම්බෙන එක තමයි කරන්නේ මෙන්න මේ වගේ එකට තියෙනවා. බෙදීම හරි ගුණ කිරීම හරි එකතු කිරීම හරි අඩු කිරීම හරි. ඉස්සරහට ගණන් හදද්දී තේරෙයි. මේවයි බොඩ් මෑස් සුළු කිරීමේ පිළිවෙල කියන්නේ මේකට. වරහන් සුළු කිරීම. මේ ඊටාම මූලික තැන ඉඳලා කරනවා. වරහන් සුළු කරන්නේ මෙහෙමයි. හිතන්නකෝ මම මෙහෙම එකක් ලියනවා. බෑ. මෙන්න මේ වරහනක් තියෙනවා. මෙයාගේ ඉස්සරහා තියෙනවා මම කියන්නම්කෝ 10 වගේ එකක්. 10යි කියලා තියෙනවා. මේකේ තේරුම තමයි මෙතන ඩොට් එකක් තියෙනවා. ඩොට් එකකින් කියන්නේ ඒක ලිව්වත් එකයි නැතත් එකයි. මෙන්න මේ දෙන්න ಗುಣ කරන්න කියලා. 10 මෙන්න මේ වරහණෙන් ಗುಣ කරන්න. ඒතර ඔයාලා හිතයි මම ඉතින් මුලින් වරහණ සුළු කරලා හදන්නම් කියලා.
ඒක හරි. එහෙම කරන්න පුළුවන්. සමහර අවස්ථා තියෙනවා අර xy දාලා හදද්දී ඒ කියන්නේ අපි දන්නේ නැති අගයන් දාලා හදද්දී අපිට එහෙම එකතු කරන්න බැරි අවස්ථා තියෙනවා. එතකොට කරන්නේ මෙහෙමයි. මෙන්න මෙයා හැම එකකින්ම ಗುಣ කරන්න ඕනේ. එතකොට මේ එයා ධනද ඍණද කියන එකත් මේ අපිට සලකන්න වෙනවා. හරිද? බලන්නකෝ. මේ ධන 10නේ තියෙන්නේ. ධන 10 ධන 1කින් ගුණ වුණාම ධනයි ධනයි ගුණ වුණාම ධන. ඒක 10ක් එක 10යි. දැන් මේ ධන ලකුණ තියෙනවා. මෙයක් ධනනේ. ඒක ධන 10යි ධන 2යි ගුණ වුණාම ධන 20යි. ධන 20යි කියලා දානවා. එතකොට මෙතන තියෙන්නේ ඍණ 5. ධන 10යි ඍණ 5යි ගුණ වුණාම කීයද? ධනයි ඍණයිනේ ගුණ වෙන්නේ. එතකොට ඍණයි. ධනයි ඍණයි ගුණ වුණාම ඍණයි. වෙනස් ලකුණු ගුණ වුණාම ඍණ ලකුණ එන්නේ. එකම ලකුණ ගුණ වුණොත් ධන ලකුණ එන්නේ. 10 5 50යි ඍණ 50යි. බලන්න 10 2 ධන 2නේ. එතකොට ධන 20යි ආයෙත් ඍණ 50යි කියලා එනවා. හරි. බලන්න මෙතන කොහොමද මේවා එකතු කරන්නේ කියලා. මේ ධනය වෙනම එකතු කරන්න. 10යි 20යි 10 ධන 20 කියු 30යි. ඍණ 50 ධන 20 ඍණ 50. අපිට මේ එක එක විදිහට කර හැකි. මම තව එක මේ මෙතන කියලා දෙන්න දෙයක් තියෙනවා. ඒකින්ද එහෙම කරන්න. බලන්න මේ 30 ඍණ 50. 30න් 50ක් අඩු කරාම කීයද? 30න් 50ක් අඩු වුණා 50න් 30ක් අඩු වුණාම නම් 20යි. හැබැයි මෙතන 30න් 50ක් නෑ අඩු වෙන්නේ. අනිවාර්යෙන් සංඛ්‍යා රේඛාවේ බිඳුවයි. මෙතන 30යි කියන්නකො. 30න් 30ක් අඩු වුණාම අනිවාර්යෙන් බිඳුවට එනවනේ. ඊට වඩා අඩු වෙනවා නම් අනිවාර්යෙන් ඍණ පැත්තට යන්න ඕනේ. හරි. 30න් 30ක් අඩු වුණානේ. එතකොට බිඳුවයි. බිඳුවෙන් ආයෙ 20ක් ආපස්සට එන්න ඕනේ. එතකොට වඩේනවා ඍණ 20යි කියලා. තේරෙනවද? එතකොට මෙන්න මේක අපිට මෙහෙම කර හැකියි. 30න් 50ක් අඩු කරන යනකොට 50න් 30ක් අඩු කරලා මේ ඍණ ලකුණක් ඉස්සරහට දැම්ම හැකියි. 50න් 30ක් අඩු කරලා 50න් 30ක් අඩු කරන 20යිනේ එහෙනම් ඍණ 20යි. එතකොට මෙතන කියන්නේ එතන 20න් 50ක් අඩු කරනවා. 50න් 20ක් අඩු කරාම කීයද? 50න් 20ක් මෙතන ධන ලකුණක් දාලා වැරදි. 50න් 20ක් අඩු කරාම 30යි 20න් 50න් අඩු කරන ඒකින්ද ඍණ 30යි. ඍණ 20න් ඍණ 30ක්. ඍණ 20 ඉඳලා ආයෙ 30ක් ආපස්සට ගියාම ඍණ 50යි. ඔයගේ කතාවක් කිව්වේ. ඔකම වෙනස් විදියකට කර හැකියි. අන්න බලන්න. ඔකම වෙනස් විදියකට කර හැකියි. මෙන්න මේ ස්ටෙප් එකෙන්. මෙන්න මේ ස්ටෙප් එකෙන් පස්සේ බලන්න මම මෙහෙම කියනවා. මේ ඍණ ලකුණක් එළියට ගන්නවා මම වරහණක් දාලා. බලන්න ඍණ එකක් එළියට ගත්තාම මෙන්න මේ ස්ටෙප් එක. හරි. එතකොට මෙතන ඍණ 30 වෙන්න ඕන. මෙතන ධන 50. මේ තේරුම් ගන්න ඇයි එහෙම උනේ කියලා. මෙතන ඍණ 20 මෙතන ධන 50. ඇයි ඒ? වෙනස් වෙන්න බෑනේ ප්‍රකාශනය. තියෙන ප්‍රකාශනය වෙනස් වෙන්න බෑ. ඉතින් මේ ඍණ එකෙන් ගුණ නම් බලන්න. ඍණ එක ගුණ කිරීම ඍණ 30. ධන 30 එනවා. ධන 50 ඍණ එකෙන් ගුණ වුණාම ඍණ 50 එනවා. උඩ තියෙන එක එනවා. ඍණ එක ඍණ 20ෙන් ගුණ වුණාම ධන 20 එනවා. මේ උඩ තියෙන එක එනවා. ඍණ එක ධන 50ෙන් ගුණ වුණාම ඍණ 50 එනවා. ඉතින් එනවනේ. හරි. එතකොට මේ තියෙන්නේ ඍණ 30 ධන 50 කියන්නේ නිකන් 50න් 30ක් අඩු කරන්න වගේ තමයි. ඒක අපිට මාරු කරලා ලිව්ව හැකියි. 50 ඍණ 30. නැත්නම් මේකත් අපි මාරු කරලා ලියනවා. ධන 50 මෙහාට ගේනවා ඍණ 20 මෙහාට යවනවා. දැක්කනේ. ඍණ එක වතාවක් බලන්න 50න් 30ක් අඩු කරාම 20යි. 50න් 20ක් අඩු කරාම 30යි. 20යි 30යි එකතු කරාම 50යි. 50 වතාවක් ඍණ එක කියන්නේ ඍණ 50යි. ඔය දැක්කනේ. අපිට එහෙමත් උත්තරේ ගත්තා. එහෙම ඉති වැඩක් නැහැ. මේකට පුරුදු වෙන්න. මුලින් මේක තේරෙන්නේ නැත්නම් මේක කරන්න කරලා ඊට පස්සේ මෙතනට හුරු වෙන්න. හරි. ඔන්න පේනවනේ. එතන මම සංකල්ප දෙකක් කියලා දුන්නා. මේ වරහන් සුළු කරන විදිහයි ධන ඍණ සංඛ්‍යා එකතු කරන විදිහයි. හරි. දැන් මෙහෙම නැතුව තව සංඛ්‍යාවක් ගේන්නම්කෝ. ඔන්න බලන්න. ඍණ 5. ඍණ 5ෙන් තමයි දැන් ගුණ කරන්නේ. 1 ධන 2 ගුණ කිරීම 4 ඍණ 2 ඍණ 5 ඔන්න ඔහොම එකක් තියෙනවා. හරිද? හරි. දැන් කලින් වගේම මෙයාගෙන් ඇතුලේ තියෙන හැම අවයවයකම ගුණ වෙන්න බෑ. අවයවයක් වෙන් කරගන්නේ හොඳට මතක තියාගන්න අවයවයක් වෙන් කරගන්නේ මේ ධන හෝ ඍණ සලකුණකින් විතරයි. ගුණ කිරීම කියලා තියෙන එක අවයවයක්. ඒ කියන්නේ මේ 2 ගුණ කිරීම 4 කියන්නේ එක අවයවයක්. නෝක පටල ගන්න එපා. මේ පැටලෙන තැන් කියන්නේ.
එතකොට ඍණ පහෙන් මේ එක ගුණ වෙන්න ඕනේ, මෙයා ගුණ වෙන්න ඕනේ, මෙයා ගුණ වෙන්න ඕනේ, ඍණ දෙක ගුණ වෙන්න ඕනේ, ඍණ පහ ගුණ වෙන්න ඕනේ. ඍණ 5 වරක් එක ඍණ 5යි. ධන 4 වරක් දෙක නම් 8යි. හරි අපි ඒක නොදායිමුකෝ. ඍණ 5 වතාවක් මේක වෙනම වරහණක් දාන්න. දෙක ගුණ කිරීම 4. ඔන්න ඔහොම එකක් එනවා. හරි. ඍණ දෙක වතාවක් ඍණ 5. 5 වරක් දෙක නම් 10යි. ඍණයි ඍණයි ගුණ වුණාම ධනයි 10යි. එතකොට ඍණයි ඍණයි ගුණ වුණාම ධනයි 5 වරක් 5 25යි. ඔන්න ඔහොම එකක් එනවා. තේරෙනවනේ? හරි. එතකොට මේක කොහොමද සුළු ගන්න? 4 වරක් දෙක 8යි, 8 වරක් 5 40යි, ඍණ 40යි. මෙතන ඉස්සරහ ධන තියෙනවනේ. ධනයි ඍණයි ගුණ වෙනවා. එන්න මෙන්න මෙහෙම එකක්. ඇතුළේ වෙනවා ඍණ 40යි කියලා. ධන 10 ධන 25. හරි. එතකොට ඍණ 5 ධනයි ඍණයි ගුණ වුණාම මෙතන මේ ගුණ කිරීමනේ තියෙන්නේ. ඍණයි. හරි. ඍණ 40යි. ඍණ 40 ධන 10 ධන 25 මම ඉතින් එකතු කරන්න යන්නේ. හරි. තේරෙනවනේ ඒක? ඔන්න වරහන් සුළු කිරීමත් හරි. හරි. අන්තිමට කියලා දෙන්නම් මේ භාගයකින් බෙදද්දි මොකද වෙන්නේ කියලා. ඒතකොට මේව තනියම මේක හොඳට කොලයක හරි දාගන්න. ඒ කියන්නේ තේරෙන්නේ නැත්තම් මේව දාගන්න. මේවා තමයි අත්‍යවශ්‍යම දේවල්. හරි. භාගයකින් බෙදද්දි කියන්නේ හිතන්නකෝ 10 බෙදීම බලන්න 10 බෙදීම 5 බලන්න මේක නිකන් සංඛ්‍යා දෙයක් බෙදමු 10ට 5ව කීයක් තියෙනවද කීයද 10ට 5ව 10 බෙදීම 5 2යි අපි දන්නවනේ ඔක 10 5 බෙදපුවම 2යි බලන්න ඕක මෙහෙමත් ලියුවේ 10 බෙදීම 5 හරිද 10 බෙදීම 5 මේ 10 කියන්නේ මොකද්ද 5 වරක් 2 බෙදීම 5 බලන්න මෙහෙම වුණාම මේ කපල දාන එකක් තියෙනවා 5ට 5ව 1යි 5ට 5ව 1යි 1යි එක් වරක් 2 උත්තරේ 2යි එහෙමත් ගත්ත හැකි තව විදියක් තියෙනවා කොහොමද අනේ එහෙම නෑ හරි උත්තරේ හරි හරි ඔන්න ඕක එකක් හරි ඔත් එක්ක මම කියලා දෙන්නම් මෙන්න මේ වගේ එකක් දෙක කියන එක බෙදන්න කිව්වොත් භාගෙන් කොහොමද ඕක බෙදන්නේ දෙක කියන එක භාගෙන් බෙදන්නේ කොහොමද මෙන්න මෙහෙමයි බෙදන්නේ බලා ගන්න දෙක කියන එක දෙකට භාගේ කෑලි කීයක් තියෙනවද ඇත්තටම අපි නිකන් ගමුකෝ මෙන්න මේ වගේ කොටු දෙකක් ගමු මේ කොටු දෙකක් මම කොටු දෙකක් තියෙනවා මේ කොටු දෙකට කොටු භාගේ කෑලි කීයක් තියෙනවද බලන්න මේ කොටු භාග කෑල්ල 1යි 2යි 3යි 4යි නේ මේ එකක් මේ 2යි මේ 3යි මේ 4යි දැක්කනේ කොටු භාග කෑලි මේ භාග කෑලි 4ක් තමයි දෙකක් කියලා කියන්නේ එතකොට මේකට උත්තරේ එන්න ඕනකට 4යි කියලා ඒ කොහොමද එන්නේ බලමු ගණිතමය වශයෙන් සුළු කරන්න අපි දැන් අපිට හැමතිස්සෙම ඔය වගේ සරලව හම්බෙන්නේ නැහැ මෙන්න මෙහෙම හරි දෙක මෙන්න මේ බෙදීම කියන එක ಗುಣ කිරීම දාලා මෙයාගේ පරස්පරය ගන්නවා. ඒ කියන්නේ මෙයාව අනිත් පැත්ත හරවනවා. මේ උඩයට මාරු කරනවා. හරිද? දෙක බෙදීම එකයි කියලා එනවා. එතකොට මේ උඩ තියෙනව වෙනම ගුණ වෙනවා. යට තියෙනව වෙනම ගුණ. මේ දෙක යට එකක් නැහැ නේ ඉතින් ගුණ. තියෙනවා. දෙක යට එකක් කියලා තියෙනවා. මේවා වෙන වැදගත් පොයින්ට්. දෙවරක් දෙක කියන්නේ 4යි. යට එක්වරක් එක කියන්නේ 1යි. 4 බෙදීම 1යි කියන්නේ උත්තරේ 4යි. තේරෙනවද? ඔය වගේ තමයි හැම එකම. ඉතින් ඕකෙන්ම තේරුම් ගන්න මේක ලොකු දෙයක් නෑ. මේක මිනිස්සු හදපු දෙයක් අමාරු නෑ. හරි.